Hello besties, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පස්සෙමින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද ගෙනාවේ මම ස්ටඩි vlog එකක්. ඉතින් අපි ස්ටඩි කරන්නට කලින් අවශ්‍ය එකක් දාගෙන එමු. ඉතින් මම ස්කින් items ටිකක් වෙනස් කරා. ඉතින් ඒ ටිකත් ඔයාලට වීඩියෝ එකකින් ගේන්න. ඉතින් මගේ ස්ටඩි ටේබල් එකට මම අලුත් පෙන් එකක් ඇඩ් කරගත්තා. ඉතින් මේක මම හැදුවේ ඔයාලටත් පුළුවන් මේක YouTube එකේ සර්ච් කරලා මම ඔයාලට දාන්නම් ඒ වගේ පෙන් දෙක තුනක්ම හදන ලින්ක්ස්. ඉතින් අද 12 වෙනිදා. ඉතින් අද නම් පොඩක් මේ හොඳට අවුව එහෙම තියෙනවා. නැත්තම් පහුගිය දවස් ටිකේම වැස්ස එකනේ කරේ. ඉතින් guys දැන් මම ස්ටඩි කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ස්ටඩි කරන්නට කලින් මට ඕන පෙන්ස් ටික තෝරගමු. ඉතින් guys අද මම ස්ටඩි කරන්න තියෙන්නේ මට මේ මගේ ප්‍රොජෙක්ට් එක මම කරන්න විතරයි. ඒ ටිකයි තමයි මගේ ප්ලෑන් එක කරන්න තියෙනවා. ඉතින් මගේ ප්‍රොජෙක්ට් එකේ මම ඔක්කොම ටික දැන් කරලා තියෙන්නේ. මේ මාස්ටර් අදාළ. ඉතින් දැන් මට තියෙන්නේ ස්ටඩි ට්‍රැක් එක මාක් කරන්නේ. මොකද මම මේක මාක් කරලා තිබ්බේ නැහැ. මම පිටියේ ඒක බලාගෙන ස්ටඩි ට්‍රැක් එකක් මාක් කරගත්තා. ඉතින් ඔය තියෙන්නේ මගේ ජනවරි මාසේ කවර් පේජ් එක. ඊට පස්සේ තියෙන්නේ ස්ටඩි ට්‍රැක් එක, රූට් ට්‍රැක් එක, බ්ලොග්ස් ට්‍රැක් එක, මගේ ගෝල්ස් ටික, ඒ වගේ ටික තමයි දැන් මගේ ස්ටඩි ට්‍රැක් එක මම පිටියේ බලාගෙන මාක් කරලා තමයි ඉන්නේ. guys ගොඩක් යාළුවෝ මගේ vlogs බලන්නේ subscribe කරන්න නැතුව. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මගේ vlog බලන්න subscribe කරලා like කරලා comment කරන්න එපා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාවත් මගේ channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මාත් මේ vlogs study vlogs මේ ගොඩාක් vlog බලා ගන්න පුළුවන්. ඉතින් ඔය තියෙන්නේ මගේ vlogs page එක. ඒකේ මම දැනට අප්ලෝඩ් කරලා තියෙන vlogs හරියක් දාගන්නවා. මම ගියා මේ මාසේ ඇතුළත ඔය vlogs ඔක්කොම අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් අද ඒක යාළුවෙක් මේ cooking vlog එකක්. ඉතින් මම මේ අස්සට cooking vlog එකක් දාගන්න හැම month එකකම ඔය තියෙන දාගත්තු cooking vlog එක. ඉතින් මේක තාම කරේ නෑනේ. ඊට පස්සේ ටික එකක් දාගමු. ඉතින් guys අපි ගත්තු pens ටික ඉතින් විදියට arrange කරමු. නැත්තම් බඩු එක එක තැන්වලනේ අපි study කරන තැන හරිම පිළිවෙලට තියන් ඉන්න ඕනේ. මම දැන් to do list එක ලියන්න තමයි යන්නේ. ඉතින් to do list එකේ ලියන්න තියෙන්නේ දැන් මම කරපු හරි දාගෙනක් තියෙනවා. ඉතින් තව subject එකක් තියෙනවා. ඉතින් ඒ ටික video clips නම් ගන්න බැරි නම් ඉතින් මල class තිබ්බනේ. ඉතින් නිසා රෑ වෙලා තමයි කරනකොට. ඉතින් guys මගේ කලින් to do list book එක ඉවර වුණා. ඉතින් ඒක නිසා මම අලුත් to do list book එක ගත්තා. මේක උනේ රුපියල් 150 ගේ පුංචි මුදලක්. ඉතින් මේ පිටු හරිම ලස්සනයි. අර කෝපි වල ලාපාට වගේ තමයි තියෙන්නේ. ඉතින් කලයකට ගොඩක් ආසයි. ඉතින් මට ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න තියෙනවා. ඉතින් guys ඔයාලා පාඩම් කරද්දී පුළුවන් මේ වගේ පොඩි book එකක් හදාගන්න. මේක ඔයාගේ පර්ස් එකේ දාගෙන යන්න පුළුවන් චූටි book එකක්. ඉතින් මේකේ ඔයාට ටීචර් උගන්වනකොට විශේෂ දෙයක් තියෙනවා නම් ඒක ලියලා ඔයාලට කම්මැලි වෙලාවකට මේකේ තියෙන ඒවා පාඩම් කරන්න පුළුවන්. ඉතින් මමත් ඔය වගේ පොඩි පොතක් හදාගත්තා. ඉතින් guys ඔය තියෙන මම ඉස්කෝලේ homework ලියන් ඉන්න පොත ඒ පොතක් දැන් ඉවරයි. ඉතින් ඔයාගේ ඉස්කෝලේ වැඩ හැමදේම plan එකට කරන්න. එතකොට කවදාවත් වැඩ මග ඇරෙන්නේ නැහැ.
vlog එක නවත්තනවා. Please waiting for the next vlog. Thank you for watching. See you the next vlog. Bye.